හායි කොහොමද ඔයාලට? අද ඉතින් මම කොරියාවේ ඉඳන් සිංගප්පූ යන්න තමයි යන්නේ. අද අපේ මෙහි සොල්නල් නිවාඩුව පටන් ගන්නවා. ඉතින් අපිට කම්පැනි සතියක් නිවාඩු. ඒකට තමයි දැන් මම මේ ටුවර් එකක් යන්නේ. මට දැන් ගෙදර ඉඳලා කිමේ එයාපෝට් එකට පැය එකමාරක් විතර යනවා යන්න. දැන් මම මේ කිමේ එයාපෝට් එකට යන ගමන් ඉතින් මම දැන් මේ කිමේ එයාපෝට් එකේ ඉන්නේ. චෙක් ඉන් වෙලා බෝඩින් පාස් එකත් අරගෙන ඉන්නේ. මට ෆ්ලයිට් එක තියෙන්නේ 5:45ට. තව ඉතින් පැය දෙකක් විතර ෆ්ලයිට් එකට යන්න තියෙනවා. අපි එහෙනම් සිංගප්පූ ගිහින් හම්බ වෙමු. සිංගප්පූ වලට යන්න පැය 6යි විනාඩි 40ක් විතර යනවා කියලා දැනගත්තට පස්සේ මම ටිකට් එක බුකින් දාද්දි මුලින්ම වින්ඩෝ ෂීට් එකක් බුක් කරා. මොකද ගොඩක් දුර යන්නත් තියෙනවා. අනික වින්ඩෝ ෂීට් එකක් ළඟ ගියාට ඒ ආසාව කොච්චර ගියත් නැති වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලා යන්නත් ඕනේ. ලංකාවට යනවා වගේ ලොකු දුරක්. ඒ නිසා ඉතින් ආසම තැනක් ආසම විදිහට සිලෙක්ට් කරගත්තා. පැය 7ක් විතර ෆ්ලයි කරන්න තිබ්බ නිසා ඇත්තටම මටත් කම්මැලි තනියමනේ ගියෙත්. ඒ නිසා මට යන ගමන් හම්බුණා පුංචි යාළුවේ. එයා මැලේසියන් චූටි බබේ. ඉතින් ඒ පැය 7ක් යනකම්ම සැරින් සැරේ පිටිපස්ස හැරි හැරි මගෙත් එක්කන් කතා කිය සින්දු කිය මගෙත් එක්කම ගමන ඉවර වෙනකම් මේ පැංචි හිටියා ඉතින්. සිංගප්පූ එයාපෝට් එකට කිට්ටු වෙද්දි තිබ්බේ view එක මාරම ලස්සනයි. සිංගප්පූ වෙලාව ඒ වෙලාවේ රෑ 11 පහු වෙලා. ඉතින් අන්තිම වෙලාවේ මං අර චූටි බබාට ආපහු කතා කරා. මොකද තව චුට්ට වෙලාවකින් එයාවයි මාවයි හම්බ වෙන අන්තිම විනාඩි ගානනේ. ඉතින් මං එයාට තව පාරක් ඉතින් චුට්ටක් කතා කරා. මම සිංගප්පූ වලට එන්න කලින්ම කොරියාවේ ඉඳලා ඇප් එකෙන් ඔක්කොම මගේ ඩීටේල්ස් ෆිල් කරලා තිබ්බ නිසා මට මෙතනින් ඉක්මනින්ම ක්ලියර් වෙන්න පුළුවන් වුණා. ඔයාලත් එනකොට මෙතනින් මේ දේවල් කරගන්න කලින් ඒ ඇප් එකෙන් ඔක්කොම කරගෙන ආවහම මෙතනින් ඉක්මනටම ක්ලියර් වෙන්න ලේසියි. මම සිංගප්පූ එයාපෝට් එකේ ටර්මිනල් 4 එකට ආවේ. සිංගප්පූ එයාපෝට් එකේ ටර්මිනල් 4ක් තියෙනවා. ඒ හතරෙම එක දේවල් ගොඩක් බලන්න තියෙනවා. දැන් මම මේ එකින් එක ටර්මිනල් එකට යන ගමන් මේ ෆ්ලයිට් එකේ ගොඩක් වෙලා ආවත් එක්ක බඩගින්නකුත් තිබ්බා. එයාපෝට් එකේම ඉන්දියන් රෙස්ටෝරන්ට් එකක් තිබ්බා. ඊට පස්සේ මම ඒකෙන් කෑම එකක් ඕඩර් කරා. ලංකාවේ වගේම රසට තිබ්බා. හැබැයි ඉතින් ඔක්කොම කන්නත් බැරි වුණා. කෑම එක රසයි. අල කරි එකක් ඒ වගේ ලංකාවේ විදිහටම වගේ මේ කරිස් ටිකක් තිබ්බා. දැන් මම ටර්මිනල් 2 එකේ ඉඳලා ටර්මිනල් 1 එකට යන ගමන් සිංගප්පූ එයාපෝට් එකේ ලස්සනම ඒරියා එක තියෙන මේ ටර්මිනල් 1 එක කිට්ටුව ජුවල් කියලා ඒරියා එක. එතන මාරම ලස්සනයි. මං කලින් වීඩියෝස් බලපු විදිහට එතන තමයි සිංගප්පූ එයාපෝට් එකේ ලස්සනම තැන ඉතින්. ඔයාලත් සිංගප්පූ ගියොත් අනිවාර්යයෙන්ම මේ ටර්මිනල් 1 එක කිට්ටුව තමයි මේ ජුවල් කියන මේ ලොකේෂන් එක තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම බලන්න. ඒක මාර ලස්සනයි. ඒ වෝටර්ෆෝල් එක මාරම ලස්සනයි. එතන එයාපෝට් එකක්ද කියලා ඇත්තටම හිතා ගන්න බැරි තරමට ඒ ඒරියා එක මාරම ලස්සනයි. දැන් මේ සිංගප්පූ
එයාපෝට් එක ඇතුලේ තමයි මං ඉන්නේ. එයාපෝට් එකක් ඇතුලේද කියලාවත් හිතා ගන්න බැරි තරම් ලස්සනයි. හැබැයි දැන් ලයිට් එහෙම ඔක්කොම ඕෆ් කරලා මේක උදේ 10 ඉඳලා රෑ 10 වෙනකන් තමයි මේ ඒරියා එක ඕපන් වෙලා තියෙන්නේ. මේ දැන් මම මේ වෙලාව දැන් පාන්දර 2ත් පහු වෙලා. මම මේ හොටෙල් එකට යන්න කලින් තමයි මේ ටිකේ මේ ආවේ. මට එන දවසට ටයිම් එක මදි වෙයි කියලා. මාරම ලස්සනයි. එයාපෝට් එකක්ද කියලා හිතා ගන්න බැරි තරමට ඒ තරම්ම ලස්සනයි. මම එයාපෝට් එකේ ඒ ලස්සන තැන් ටික බලලා ඉවර වෙලා එයාපෝට් එක ළඟම තිබ්බ ටැක්සි එකක් දාගත්තා හොටෙල් එකට. මොකද පාන්දර 2ත් පහු වෙලා ඒ වෙලාවට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හොයාගන්නත් බැරි නිසා මම ටැක්සි එකක තමයි හොටෙල් එකට යනකම්ම ගියේ. ටැක්සි එකේ ඩ්‍රයිවර් කියපු විදිහට සිංගප්පූරු වලට මේ දවස් ටිකේම වහිනවා. එදත් ඇත්තටම වැස්ස. මම ඒ තනියෙන්ම කල්පනා කරා මට වැස්සත් එක්ක මුකුත් කරගන්න බැරි වෙයිද කියලා. ඒත් අවුලක් වුණේ නැහැ. මං ආස හැම තැනකටම ගිහින් තමයි මං ආපහු ආවේ. මේ මම බුක් කරපු හොටෙල් එකේ ඉස්සරහ view එක මට එදා චෙකින් වෙන වෙලාවේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද පාන්දර 3ත් පහු වෙලා මං හොටෙල් එකට එනකොට අනික එදා මට ගොඩක් මහන්සි. මම ඉතින් මගේ ෆස්ට් ඩේ එකේ මුලින්ම යන්න තීරණය කරේ මරීනා බේ සෑන්ඩ් සයිඩ් එකට. ඉතින් මම යන හැම තැනකටම යන්න පාවිච්චි කරේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. මොකද Google Map එකෙන් සිංගප්පූරු වල ට්‍රැවල් කරන එක අමාරු නෑ කියලා මට තේරුණා. ඊට පස්සේ මම බස් එකේ ට්‍රේන් එකේ තමයි මං හිටපු දවස් හැම එකක්ම ට්‍රැවල් කරේ. මේ මරීනා බේ සෑන්ඩ්ස් එක පැත්තේ තියෙන shopping mall එකක්. මේ වෙලාවේ ගොඩක් එළිය වහිනවා. ඒ නිසායි මේක ඇතුළේ තව බලන්න දේවල් තියෙනවා. ඒක නිසා තමයි මම මෙතෙන් මුලින්ම ආවේ. මරීනා බේ සෑන්ඩ්ස් ලොකේෂන් එක හරියට ආවොත් ඔයාලට මෙතන shopping කරන්න පුළුවන්. ඔයාලත් ඉතින් කොරියාවේ නිවාඩුවක් හම්බුනහම මේ වගේ වෙන රටකට ඇවිල්ලා මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ඉතින් ඔයාලටත් ගන්න පුළුවන්. මොකද ලංකාවේ ඉඳලා අපිට වෙන රටකට යනවා කියන එක ටිකක් අමාරුයි. ටිකක් වියදමත් වැඩි. ඒ නිසා ඉතින් ඔයාලත් නිවාඩුවක් හම්බුනහම මේ විදිහ එක්ස්පීරියන්ස් එකක් ගන්න. මම මේ යන්නේ මරීනා බේ සෑන්ඩ්ස් හොටෙල් එකේ ස්කයි පාක් view එක බලන්න. ඒත් මම එතනට යනකොට ඒ වෙලාවේ ගොඩක් වැස්ස. ඊට පස්සේ එතනින් කිව්වේ ඒ වෙලාවට ඒ නිසා ඕපන් කරන්නේ නැහැ කියලා. මට ඒ නිසා එතනට ඒ දවසේ යන්න බැරි වුණා. මම මේ ඊළඟ ලොකේෂන් එකට යන ගමන් එතකොටත් හොඳටම වැස්ස. එදා දවසම වැස්සා. ඒත් ඉතින් මම මගේ ලිස්ට් එකට දාන් තිබ්බ ලොකේෂන් ඔක්කොම ටිකට කොහොම හරි මම ගියා. සිංගප්පූරු කිව්වම හැමෝටම මතක් වෙන ලොකේෂන් එකක් තමයි මෙතන මර්ලයන් පාක් එක. මාර ලස්සනයි. ඒ වෙලාවෙත් ඉතින් හොඳටම වැස්ස කියලා සෙනග නම් අඩුවක් තිබ්බේ නෑ. මාර සෙනගක් හිටියා එතන ඒ වෙලාවේ. ඔයාලට අර ඇතින් පේනව නේද බිල්ඩින් එක උඩ අර බෝට්ටුවක හැඩයට වගේ තියෙනවා. ඒක තමයි සිංගප්පූරු වල ස්කයි පාක් view එක කියන්නේ. මම එතෙන්ට මීට කලින් යන්න හැදුවා. ඒත් වැස්ස නිසා ඒ වෙලාවේ එතන ඒක ඕපන් කරන්නේ නැති නිසා මට ඒකට යන්න බැරි වුණා. මෙතන රෑට ලයිට් ෂෝ එකක් තියෙනවා. මට මතක විදිහට රෑ 8ට තමයි පටන් ගන්නෙ. ඒක ෆ්‍රී බලන්න පුළුවන් අපිට. මම මේ දැකපු විශේෂ දෙයක් තමයි මෙහි ගොඩක් ඉන්න ටැමිල් අය. අනික හැම තැනම ඉන්දියන් රෙස්ටෝරන්ට්ස් තියෙනවා. ඒ නිසා කෑමෙන් නම් ප්‍රශ්නයක් ආවේ නෑ මට හිටපු දවස් ටිකේම. මම මේ ඊළඟට මර්ලයන් පාක් එකේ ඉඳලා හජ්ජි ලේන් එකට යන ගමන් ඒ ලේන් එකේ තනිකරම shopping කරන දේවල් තමයි තියෙන්නේ. ඒ තැනත් ඉතින්
චූටි අයිටම්ස් වලින් පිරිච්ච කඩ ගොඩක් තියෙනවා. shopping කරන්න බලාගෙන යන කට්ටියට මේ ලේන් එකේ ඇත්තටම ගොඩක් දේවල් ගන්න තියෙනවා. ඒ වෙලාවෙත් හොඳටම වැස්ස කියලා ඉතින් බැලුවේ නෑ. මං ඇවිදින එක නම් අතර කරේ නෑ. මං මේතන තිබ්බ ෂොප් වලින් මගේ මෙහි ඉන්න යාළුවෝ ටිකට පුංචි gift ටිකක් ගත්තා. හැබැයි මම පස්සේ shopping කරන්න ගියපු තැන එක බලද්දි මෙතන price එක ටිකක් වැඩි. price එක අඩුවට තිබ්බ කොහෙද කියලා ඔයාලට මේ වීඩියෝ එක ඉස්සරහට බලද්දි බලා ගන්න පුළුවන්. ඒ ලොකේෂන් ටිකට ගිහින් ඉවර වෙලා ඊට පස්සේ ඉතින් වැස්සත් එක්ක බඩගිනි. ඒ අතරමඟ මං චූටි කෑම ಜಾති කෑවා. මට වැස්සත් එක්ක වීඩියෝස් ෆොටෝස් ගන්න අමාරුයි. හැමතැනම ඉන්දියන් රෙස්ටෝරන්ට් තිබ්බ නිසා මං හැම වෙලේම කෑවේ ඉන්දියන් කෑමම තමයි. මම මේ වෙලාවෙත් මේ ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකින් තමයි කෑම ඕඩර් කරලා ඒ කියන්නේ හිතේ හැටියටම කන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ විදියටම වගේ ඒ රසට ඒ ටේස්ට් එකට තියෙනවා. ඒ නිසා කෑමෙන් නම් ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඇති වෙන්න කන්න පුළුවන් වුණා. ඉතින් ඒ හිටපු දවස් ටිකට ෆස්ට් ඩේ එකේ මම සිලෙක්ට් කරගත්ත ලොකේෂන් ටිකට ගිහින් ඉවර වෙලා මම දැන් මේ හොටෙල් එකට යන ගමන් බස් එකෙන් බැහැලා විනාඩි 10ක් විතර හොටෙල් එකට යන්න ඕනේ. ඒ යන අතරතුර තියෙන view එක තමයි මම මේ ඔයාලට දැන් පෙන්නන්නේ. පළවෙනි දවසේ මම ලොකේෂන් ගොඩකට ගියේ නෑ. මොකද කලින් දවසේ ආපු නිසා මහන්සි. අනික මේ ට්‍රාන්ස්පෝර්ට් වල යනකොට ටයිම් එක කොහොම යයිද ඒ කිසිම අයිඩියා එකක් නැති නිසා මම පළවෙනි දවසේ ලොකේෂන් 2-3කට තමයි ගියේ. ඒ නිසා ගොඩක් තැන් වලට මම පළවෙනි දවසේ ගියේ නෑ. සෙකන්ඩ් ඩේ එකේ උදේම යන්න මම තීරණය කරේ යුනිවර්සල් ස්ටුඩියෝ එකට. මොකද එතෙන්න ලොකු වෙලාවක් යනවා ඒකේ ඇතුලේ ඇවිදින්න. ඒ නිසා මම උදේම යුනිවර්සල් ස්ටුඩියෝ එකට යන්න තීරණය කරා. ඉතින් බස් එකේ ට්‍රේන් එකේ හැම වෙලේම යනකොට ඒ දෙකේම ගිහිලා තමයි ලොකේෂන් එකට යන්න තියෙන්නේ. දැන් මේ යුනිවර්සල් ස්ටුඩියෝ එකට යන ගමන් ලොකේෂන් එකේ තියෙන විදිහට මේ shopping mall එකේ උඩින්ම තමයි අපිට යන්න තියෙන්නේ. එතනින් තමයි ටිකට්ස් ගන්නත් තියෙන්නේ. මාර සෙනගක් හෙන ලොකු පොලිමක් තිබ්බා. එදා කොහොම හරි සිංගප්පූරු වල නිවාඩු දවසක්. ඒ නිසා ගොඩක් අය එතෙන් ඇවිල්ලා හිටියා. ඒ සෙනග දැක්කහම මං ඉතින් තනියෙන් හිතුවා මට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා. ඒ තරම් සෙනගක් හිටියා. ඒත් ඉක්මනට ඒ ට්‍රේන් එකේ කට්ටියව දාලා යවන නිසා සෙනග ගොඩක් අඩු වුණා. මේ ට්‍රේන් එකේ තමයි ඉස්සරවම අපිට මේ පළවෙනි ලොකේෂන් එකට යන්න තියෙන යුනිවර්සල් ස්ටුඩියෝ එකේ. මේකේ යනකොට ඒ පේන view එක මාර ලස්සනයි. ලස්සනට ඒ හැම තැනක්ම ඉතින් පේනවා. දැන් මම මේ ඉන්නේ යුනිවර්සල් ස්ටුඩියෝ එකේ. මම මෙතෙන් එන ලොකුම ආසාව තිබ්බේ අර ෆොටෝස් වලින් දැකලා තියෙනවනේ අර කැරගෙන ලෝක ගෝලයක් වගේ යුනිවර්සල් කියලා ගහලා තියෙන. ඒක බලන එක තමයි ඉතින් එකම ඩ්‍රීම් එක උනේ. ඒක බලන්න හිතාගෙනම තමයි මං මේකට නම් ආවේ. මේ දවසේ වගේ අද නම් වැස්ස නෑ. ඒක නිසා මෙතෙන් ආපු ගමන්ම අයිස්ක්‍රීම් එකක් කන්න හිතුවා. මෙහි කොකනට් අයිස්ක්‍රීම් එක හැමතැනම තිබ්බා. ඒක මං කලින් දවසේ try කරා. අද මං ඉතින් වෙන ෆ්ලේවර් එකක් try කරා. මම බලන්න ආසාවෙන්ම හිටපු තැන තමයි මේ ඉතින්. එතෙන් ඉතින් ආවහම මේක අමුතුම ෆීලින් එකක්. ලස්සනයි ඉතින් ඒක.
ෆොටෝස් ගන්න නම් එතන ලේසි නෑ. ඒ කියන්නේ යුනිවර්සල් කියන එක වටේට කැරකෙනවනේ. ඒක හරියට එනකොට හැමෝම ෆොටෝස් ගන්න එතෙන්ද යනවා. කොහොම හරි ඉතින් මාත් ෆොටෝස් ටිකක් ගත්තා. ලස්සනයි ඉතින්. යුනිවර්සල් ස්ටුඩියෝ එක ඇතුලේ තව ලොකේෂන් තියෙනවා. අපි ඒවට යනවා නම් වෙනම ටිකට්ස් ගන්න ඕනේ. දැන් මම මේ ජීවිතේ try නොකරපු දෙයක් තමයි මේ කරන්නේ. ඉතින් පුංචි බයක් තිබ්බා මේ සතාගේ නම නම් මම දන්නේ මොන සතෙක්ද කියලා. ඒ වුණාට පොඩි බයක් කියන්නේ පුංචිමත් නෑ ලොකු බයක් තිබ්බා. ඒ වුණාට අවුලක් නෑ. අපිට විනාඩි 3-4ක් එයාව තියාගන්න පුළුවන්. ඇති වෙන්න ෆොටෝස් වීඩියෝස් එයාලා එතනින් අරන් දෙනවා. ඒ එක්ස්පීරියන්ස් එකත් මරු ඉතින් ජීවිතේ try කරපු නැති දෙයක් try කරන්න මට හම්බුණා. යුනිවර්සල් ස්ටුඩියෝ එක ඇතුලේ යන්න ගොඩක් තැන් තියෙනවා. ඒකට වෙනම ඇප් එකකුත් තියෙනවා. අපිට ඒක ගත්තොත් තවත් ලේසි වෙනවා. මං ඉතින් කලින් ගියපු රටවල් වල ගත්ත එක්ස්පීරියන්ස් එකට සමාන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් මේ තැන් වලත් ගන්න. මං ඒ තැන් වලට ඇත්තටම ගියේ නෑ. මං එතකොට try කරන්නේ ඊට එහා ගියපු වෙනස් එක්ස්පීරියන්ස් එකක් ගන්න යන්න තැනක් තියෙනවා නම් මං ඒ තැනට අනිවාර්යයෙන්ම යනවා. මේක ඇතුලේ ලස්සනට ෆොටෝස් ගන්න, TikTok කරන්න ලස්සන ලොකේෂන් ගොඩක් තියෙනවා. මාත් ඒ හැම තැනකම ෆොටෝස් TikTok කරා. ලස්සනයි මේක ඇතුලේ. තනියම travel කරනවා කියන එක එහෙම අමාරු නෑ ඉතින්. අපිට Google Translate තියෙනවා වෙන භාෂාවක් නම් map එක තියෙනවා. ඒ හැම දෙයක් එක්කම travel කරන්න ගොඩක් ලේසි වෙනවා. ඒකත් මාරම එක්ස්පීරියන්ස් එකක් ඉතින්. පළවෙනි දවසේ මුළු දවස පුරාම වැස්සා. ඒ නිසා වැස්ස එපා වෙලා තිබ්බේ. දෙවෙනි දවසේ නම් ඇත්තටම වැස්ස නෑ. චුට්ටක්වත් වැස්ස තිබ්බේ නෑ. එතකොට නම් තිබ්බ ක්ලයිමේට් එක ලංකාව වගේ ගොඩක් රස්නියයි. ඒ වුණාට ඉතින් ඒකත් ඒ වෙලාවේ මරු කියලා හිතන මොකද කොරියාවේ මේ දවස්වල සීතලයිනේ. ඒ සීතලේ ඉඳලා එහෙ ගියාට පස්සේ ක්ලයිමේට් එක මාරු වුණාම ඉතින් ලංකාවට ගියා වගේ තමයි දැනුනේ. යුනිවර්සල් ස්ටුඩියෝ එකේ එක ලොකේෂන් එකෙන් ලොකේෂන් එකට අර කේබල් ට්‍රේන් එක අපිට යන්න පුළුවන්. එක තැනක් අපි ඔක්කොම බලලා ඉවර වෙලා ඊට පස්සේ ඊළඟ ලොකේෂන් එකට එහෙම යන්න පුළුවන්. එහෙම අන්තිමටම තමයි බීච් එකට යන්න තියෙන්නේ. මම මේ එතෙන් ආපු වෙලාව. දෙවැනි දවසේ මම උදේම යුනිවර්සල් ස්ටුඩියෝ එකට ගිහිල්ලා එතන ඒ ටික ඔක්කොම ඉවර වෙද්දි හවස් වුණා. මං ඊට පස්සේ හොටෙල් එකට ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන දැන් මම මේ රෑ වෙලා චයිනා ටවුන් කියන පැත්තට තමයි දැන් මම මේ යන්නේ. ඒ පැත්තේ shopping කරන්න තියනවා කියලා තමයි මම වීඩියෝස් වලින් කලින් දැක්කේ. මේ චයිනා ටවුන් වල මේ ටික මාරම ලස්සනයි. රෑට ඒ ලයිට්ස් එක්ක මාරම ලස්සන. එතන මේ ෆොටෝස් එහෙම ගන්න පුළුවන්. එතන අමුතුම මේ ලස්සනක් දැක්ක මං ඇත්තටම. චයිනා ටවුන් එකේ අපිට shopping කරන්න ස්ට්‍රීට් ෆුඩ් වර්ග, රෙදි වර්ග ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ගොඩාක් ෂොප් තියෙනවා. ඇති වෙනකන් අපිට shopping කරන්න පුළුවන්. චූටි අයිටම්ස් වර්ග ගොඩාක් ඉතින් මෙතන තියෙනවා. මෙතන තියෙන ගොඩක් ෂොප් වල තියෙන්නේ සිංගප්පූරු වල මර්ලයින් පාක් එක, මරීනා බේ ඒ තැන් වල තියෙන විශේෂ තැන් වලින් හදපු කීටැක්ස් තමයි වැඩිපුරම ගන්න තියෙන්නේ. මං ඔයාලට කලින් කෝනේ අර කලින් තැනට වැඩිය ප්‍රයිස් එක අඩු තැනක් මට හම්බුණා කියලා. එතකොට හජ්ජි ලේන් එකට වැඩිය මේ චයිනා ටවුන් එකේ ප්‍රයිස් එක අඩුයි. එතකොට මම අතනින් ගොඩක් දේවල් අරන් තිබ්බේ. ඒත් මෙතනත් තිබ්බ නිසා මම මෙතනිනුත් ගත්ත මට ආස හිතුණ දේවල්. මෙතන සාමාන්‍යයෙන් ප්‍රයිස් එක අඩුයි. මෙහෙම යනකොට ඉතින් මං කන්නම ආස බලතුරක් හම්බුණා දූරියන්. කොරියාවේ ඉතින් දූරියන් කන්න නෑනේ. ඒ නිසා තිබ්බ මේ ආසාවටත් එක්කම ගොඩක් ගත්තා. එතන වීඩියෝස් එකක් නම් ගන්න බැරි වුණා. ෆොටෝස් තමයි තියෙන්නේ. රසයි රසේ වෙනසක් නෑ එහෙම. ඇති වෙන්න ඉතින් දූරියන් නම් කෑවා එහෙ ගිහින්. ඇත්තටම මෙතෙන් ආවහම නිකන් චයිනා ගියා කියලා හැඟීමක් දැනෙනවා. ඒත් මං මීට කලින් චයිනා ගියාට මට එහෙදිවත් මේ වගේ ලොකේෂන් එකක් මේ දකින්න හම්බුන්නේ නෑ. ඒ වුණාට මෙතෙන් ආවහම චයිනා ගිහින් ඉන්නවා වගේ කියන හැඟීමක් ඇත්තටම එනවා. ලස්සනයි මෙතන. ඔයාලා සිංගප්පූරු ආවොත් මේ චයිනා ටවුන් වලට අනිවාර්යෙන් එන්න.
මේ මගේ තර්ඩ් ඩේ එක. ඒ කියන්නේ මගේ අන්තිම දවස. මං අන්තිම දවසේ මුලින්ම ගියේ Gardens by the Bay බලන්න. ඒ යනකොටත් බස් එකේයි ට්‍රේන් එකේයි ඒ හැම එකේම යන්න තියෙනවා. ඒත් මම බුකින් දැම්ම හොටෙල් එක කිට්ටුව තමයි මේ ගියපු හැම ලොකේෂන් එකක්ම තියෙන්නේ. ඒ නිසා මට ඒ ලොකේෂන් එකට යන්න ගොඩක් වෙලා ගියේ නෑ. ඉතින් ගොඩක් ලේසියෙන් මට ඒ වටේම තිබ්බ හැම තැනකටම ට්‍රැවල් කරන්න ලේසි වුණා. මට මුලින්ම කියන්න අමතක වුණා මම මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොටම යූස් කරන්නේ එහෙ තියෙනවා ට්‍රැවල් කාඩ් එක. ටුවරිස්ලට දවස් 3ක් අන්ලිමිටඩ් ට්‍රැවල් කාඩ් එකක් හම්බ වෙනවා එයාපෝට් එකේදී. ඒක අපිට මේ කෑෂ් දීලා ගන්න පුළුවන්. එතකොට අපිට දවස් 3ම අන්ලිමිටඩ් මේ යූස් කරන්න පුළුවන්. කොරියාව වගේම තමයි යන බස් එකේ හරි ට්‍රේන් එකේ හරි කාඩ් එක පංච් කරලා අපිට යන්න තියෙන්නේ. කොරියාව වගේම මේ ලේසියෙන් හොයාගන්න පුළුවන් නිසා මම ට්‍රැවල් කරන්න බස් එක ට්‍රේන් එක ඒ දෙක තමයි මම මේ දවස් ටිකේම පාවිච්චි කරේ. මේ තියෙන්නේ සිංගප්පූ ගියොත් යන්න ඕනෙම තැනක් අනිවාර්යයෙන්ම සුපර් ට්‍රී කියන ලොකේෂන් එක. මෙතනට යද්දි මාරම සෙනගක් හිටියේ. මේකේ ටයිම් දෙකකදී තමයි ඒ ලයිට් ෂෝ එක පෙන්වන්නේ. මම එතෙන් යනකොට පළවෙනි එක ඉවරයි. මං හිතුවේ දෙවෙනි ටයිම් එකට මට එතනට ඇතුළට යන්න බැරි වෙයි කියලා. ඒ තරම් සෙනගක් හිටියා. ඒත් මට කොහොම හරි ඒ වෙලාවට කලින් මට ඇතුළට යන්න පුළුවන් වුණා. මේ සුපර් ට්‍රී ලොකේෂන් එක ඇත්තටම මාරම ලස්සනයි. ඒ මියුසික් එකත් එක්ක ඒ ලයිට් ෂෝ එක බලද්දි මාරම එක්ස්පීරියන්ස් එකක්. සිංගප්පූ ගියොත් අනිවාර්යෙන්ම මේ තැනට ඔයාලත් යන්න. මම මෙතන ගොඩක් වෙලා හිටියේ නෑ මොකද මේ වැස්සක් එන්නත් ආවා. එදා දවසේ මම ප්ලෑන් කරපු ලොකේෂන් ටික ඔක්කොම මට කවර් කරගන්න පුළුවන් වුණා. එදා මම අන්තිමටම බලන්න ගියේ මේ සුපර් ට්‍රී කියන ලොකේෂන් එකට තමයි. මම සිංගප්පූ වලට යනකොට රෑ 12ත් පහු වෙලා නිසා එයාපෝට් එකේ අර ජුවෙල් කියන තැන ඔක්කොම මේ වහලා තිබ්බේ. ඒ කියන්නේ ඒක ඕපන් කරන්නේ උදේ 10 ඉඳලා රෑ 10 වෙනකම් විතරයි කියලා එතන දාලා තිබ්බා. ඊට පස්සේ මම ෆ්ලයිට් එකට ටිකක් ටයිම් එක තියලා තමයි එයාපෝට් එකට ආවේ. මොකද එතෙන් ගිහිල්ලා ඒක බලන්න ඕනි නිසා. මේ සිංගප්පූ එයාපෝට් එකේ තියෙන ඉන්ඩෝ වෝටර්ෆෝල් එක මාර ෆේමස්. සිංගප්පූ එයාපෝට් එක කිව්වම හැමෝටම මතක් වෙන්නේ මේක. මටත් ඉතින් ඒක දකින්න පුළුවන් වුණා. ඒක මාර ලස්සනයි. ඒක රැට වඩා ඉතින් මේ වෙලාවේ ගොඩක් ලස්සනයි. මං සිංගප්පූ එයාපෝට් එක ඇතුලේ තියෙන ඒ ටික බලලා ඉවර වෙලා මට ඊට පස්සේ සිංගප්පූ චැන්ගි එයාපෝට් එකේ ඉඳලා මම වියට්නාම් වලට තමයි පළවෙනි ෆ්ලයිට් එක මට තිබ්බේ. ඊට පස්සේ වියට්නාම් වල පැය 4:00ක් වගේ ඉඳලා තමයි මම වියට්නාම් වල ඉඳලා තමයි කොරියන් වලට ටිකට් එක බුකින් දැම්මේ. දැන් මම මේ සිංගප්පූ වල ඉඳලා වියට්නාම් වලට තමයි යන්න හදන්නේ.
සිංගප්පූරු වලින් ඉඳන් දැන් මම මේ වියට්නාම් වලට ඇවිල්ලා ඉන්නේ. මේ එයාපෝට් එකේ මම ඉන්න ඕනේ පැය 4:00මාරක් 5ක් විතර මට ඉන්න තියෙනවා. මං ඉතින් ආව ගමන් වියට්නාම් රෙස්ටෝරන්ට් එකකින් කෑම එකක් ඕඩර් කරා. මං කලින් වියට්නාම් වලට ආවත් මේ එයාපෝට් එකට නෙවෙයි ආවේ. මම දනන් වල තිබ්බ එයාපෝට් එකට තමයි ගියේ. ඒක නිසා මේකත් වෙනම එක්ස්පීරියන්ස් එකක් වුණා මට. මම දැන් මේ වියට්නාම් වල ඉඳලා කොරියන් යන්න තමයි හදන්නේ. වියට්නාම් ඉඳලා කොරියන් වලට පැය 4:00මාරක් 5ක් වගේ යන නිසා ගාණක් නෑ. එනකොට පැය 7ක් විතර ගිය නිසා ෆ්ලයිට් එකේ මට ඇත්තටම එපා වෙලා හිටියේ. දැන් ඉතින් ගෙදර යනකම් ඉවසිල්ලක් නෑ. මේ ඉතින් මං කිමේ එයාපෝට් එකට ආපු වෙලාව මම කිමේ එයාපෝට් එකට එද්දි උදේ 8ට විතර ඇති. ඒ වෙලාවට ගොඩාක් ෆ්ලයිට්ස් ඇවිල්ලා ලොකු සෙනගක් හිටපු නිසා ඉමිග්‍රේෂන් ක්ලියර් වෙන්න ගොඩක් වෙලා ගියා. මම ඊට පස්සේ කිමේ එයාපෝට් එකේ ඉඳන් කිමේ ටර්මිනල් එකට ආවා. උල්සාන් වලට යන්න ඕනේ නිසා ටර්මිනල් එක ළඟ තිබ්බ රෙස්ටෝරන්ට් එකකින් මුලින්ම කෑවා. මොකද ඒත් බඩගින්න ඒ වෙලේ හිටපු නිසා. ඊට පස්සේ තමයි මම උල්සාන් වලට යන්න පිටත් උනේ. පැය 2ක් විතර මේ එයාපෝට් එක ඇතුලේ ඉන්න වුණා ඇත්තටම. දැන් උල්සාන් වලට ඇවිල්ලා උල්සාන් වල ඉඳලා මේ ටැක්සියේ ගෙදර යන ගම මේ විදියට තමයි ඉතින් මගේ ටුවර් එක ඉවර වුණේ. දැන් නම් මේ හොඳටම මහන්සි වෙලා ඉන්නේ. මහන්සි පාට පේනවා ඇති ඔයාලටත්. ඉතින් මගේ නිවාඩුව ඉවර වුණේ මෙන්න මේ විදිහට තමයි.